අපේ ජීවිතවල එක එක කාර්තුවලදී අපිට එක එක දේවල් සිද්ධ වෙනවා. විවිධ සිටුවේෂන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දුක හිතෙන අවස්ථා, සතුටුදායක අවස්ථා, කේන්තියෙන් කෝපසහගත වෙන්න අවස්ථා, මේ වගේ විවිධාකාර සිටුවේෂන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සිටුවේෂන් වලදී සමහර වෙලාවට අපේ ජීවිතේ උප්පරීමයට වැටෙන වෙලාවල් තියෙනවා. නිදි නැති රැයවල්, කඳුලින් ගත කරන දවස්, ජීවත් වුණා ඇති කියන තීරණාත්මක මොහොතවල්, ලෝකෙට පේන්න සතුටින් සැහැල්ලුවෙන් hina වෙලා ඉඳලා ලෝකෙටම හොරෙන් අඬා වැළපෙන අවස්ථා තියෙනවා. කවුරුත් නොදකින්න අපි හැම දෙයක්ම නිශ්ශබ්දව දරා ගන්න අවස්ථා තියෙනවා. මේ වගේ දුෂ්කර කාලවකවානු ඕනම මිනිස්සෙක්ගේ හැම මිනිස්සෙක්ටම ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. සමහර විට දැනටමත් මේ මොහොතේ එහෙම කාල පරිච්ඡේදයන් ගත කරමින් ඉන්න අය අපි අතර ඉන්නවා. මේ කහන ඔයත් මේ වෙනකොට මේ වගේ දුෂ්කර සිටුවේෂන් එකක් ගත කරමින් නම් ඉන්නේ. අද මම විශේෂයෙන්ම කතා කරන්නේ ඔයාට. එහෙනම් වෙනද වගේ මට ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හැමෝටම විවිධ සිටුවේෂන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ එක සිටුවේෂන් එකක්වත් අපි කලින් ප්ලෑන් කරලා බලාපොරොත්තුවෙන් ඉන්න අවස්ථා නොවෙන්න පුළුවන්. විශේෂයෙන් වේදනාත්මක පීඩාකාරී අවස්ථා. එහෙම වෙලාවට ඔයාට හිතනවා ඇති නේද? ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. ජීවිතේ ඇයි මෙච්චර අසාධාරණ කියලා. ඇත්ත. ජීවිතේ ඇත්තටම හැම වෙලාවෙම සාධාරණ නෑ. ජීවිතේ හැම දෙයක්ම සාධාරණ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජීවිතේ හැම දෙයක්ම අපිට සුදුසු විදිහට, අපි හිතන විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතකොට තමයි ඔයාට හිතෙන්න ගන්නේ ජීවිතය අසාධාරණයි කියලා. ජීවිතය ගැන මේ වගේ කතා කරන්න බෑ. මොකද ජීවිතය කියන්නේ තනිකරම පාඩමක්. ඇත්තම කතාව තමයි කාලෙකට කලින් මමත් මේ වගේ හිතපු කෙනෙක්. ලෝකෙට පේන්න hina වෙලා සැහැල්ලුවෙන් ඉඳලා කාටත් හොරෙන් අඬපු කාලවල් මගේ ජීවිතේ අනන්ත අප්‍රමාණ තිබිලා තියෙනවා. දරා ගන්න බෑ කියලා හැම දෙයක්ම අතාරින්න හිතුණු වෙලාවල් තිබුණා. හැමදේම දරාගෙන අමාරු කාලවල් ගොඩක් මම පසු කරලා තියෙනවා. දැනටත් මේ මොහොතේ බලාපොරොත්තු ඉටු වෙනකම් මග බලාගෙන ඉන්න. හැබැයි බලාපොරොත්තුවක් ඉටු වෙන සේයාවක්වත් නැති අසීරු කාල පරිච්ඡේදයක් මම ගත කරමින් ඉන්නවා. ඒ මුහුණ දීපු දැනටත් මුහුණ දෙන හැම සිටුවේෂන් එකකින්ම මම පාඩමක් ඉගෙන ගත්තා. ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ හැම දෙයක්ම අඩුවක් නැතුව මම මගේ පොඩ්කාස්ට් එපිසෝඩ් වලින් ඔයාලා එක්ක බෙදා හදාගන්නේ. හැම මිනිස්සෙක්ම එක වගේ සන්තෝෂෙන් ජීවිතේ දිනන හැටි දකින්න මං හරි ආස නිසා. ජීවිතේ මොනතරම් දුෂ්කර දරා ගන්න අමාරු සිටුවේෂන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒ එක සිටුවේෂන් එකකටවත් පුළුවන් වුණේ නෑ මාව බින්දලා දාන්න. මගේ ගමන් මග, මගේ ජීවිතේ නවත්තන්න. ආපස්සට ඒ කාලය ගැන කල්පනා කරනකොට මට තේරෙන එකම දේ මමවත් නොදන්න හොඳ දරා ගැනීමක් මගේ ළඟ හැංගිලා තිබුණා කියලා. ඒ දරා ගැනීම, ඒ ඉවසීම මාව අමාරු කාලවලත් දරාගත්තා නේද කියලා මට දැන් තේරෙනවා. මට තේරෙනවා මම හිතනටත් වඩා මම ශක්තිමත් කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ අමාරු කාලවල් පසු කරන්න මගේ වටේ හොඳ ධනාත්මක පිරිසක් හිටියා. ඒ හැමෝම මට මාව දරා ගන්න, මාව උපරිමයෙන් ශක්තිමත් කළා. අපි හැමෝගෙම ජීවිතස්සේ දරා ගැනීම කියන දේ හැංගිලා තියෙනවා. අපි ඒ දරා ගැනීම, ඉවසීම හොඳින් මුවහත් කරගන්න ඕන. ඒ දරා ගැනීම, ඉවසීම මුවහත් කරගන්න පුළුවන් වෙන්නේ අමාරු සිටුවේෂන් වලට මුහුණ දෙනකොට. මගේ කලින් එපිසෝඩ් එකකත් මම කියලා තියෙනවා හොඳ නැවියෙක්ව නිර්මාණය කරන්න බිහිසුණු කුණාටු කියලා. හොඳ නැවියෙක් නිර්මාණය වෙන්නේ සාමකාමී මුහුදක නෙවෙයි. ඒ වගේම තමයි ශක්තිමත් මිනිසු නිර්මාණය වෙන්නේ සරල, සැහැල්ලු, ලේසි ජීවිත ගත කරනකොට නෙවෙයි. ජීවිතේ දුෂ්කර කාල පරිච්ඡේදවල තමයි ශක්තිමත් මිනිස්සු බිහි වෙන්නේ. ඔයත් දැනටත් ඒ වගේ දුෂ්කර කාලයක් අමාරුවෙන් ගත කරන කෙනෙක් නම්, ජීවිතේ අතාරින්න හිතලා තියෙන කෙනෙක් නම් හොඳින් මතක තියාගන්න. අතාරින්න හිතන තරම් ජීවිතේ තදින් අල්ලගෙන දරාගෙන ඉන්න. ජීවිතේ දුෂ්කර කාල හැමදාම තියෙන්නේ නැහැ. කුණාටු වගේම තමයි. ලොකු විනාශයක් කරලා කුණාටු අවසන් වෙනවා. ඊට පස්සේ එන්නේ හොඳම කාලේ. අමාරු වෙලාවේ අල්ලගෙන හිටියොත් ඊට පස්සේ එන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් මගේ ප්‍රශ්නවල කෙලවරක් නැහැ. ඒවා ඉවර වෙන්නේ නැහැ කියලා. මේ ලෝකේ උත්තර නැති කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයකටම උත්තර තියෙනවා. සමහර ප්‍රශ්න වලට තියෙන හොඳම විසඳුම කාලයට බාර දීලා නිහඬව දරාගෙන ඉන්න එක.
මම ආයෙත් කියනවා ඔයා මේ ගත කරන අමාරු කාලය හැමදාම තියෙන්නේ නැහැ. කිසිම දෙයක් සදාකාලික නෑ කියන ඇත්ත මේකටත් පොදුයි. අමාරු සිටුවේෂන් කියන්නෙම ඔයාගේ ජීවිත කතාවේ එක පරිච්ඡේදයක් විතරයි. ඒ පරිච්ඡේදයට ඔයා විවර කරන්න දෙන්න එපා. ඒ පරිච්ඡේදය ඔයා පෙරලලා ඉවර කරගන්න. ඒ පරිච්ඡේදයෙන් පාඩමක් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතේ හැඩ කරගන්න. හැම අවලස්සන අවස්ථාවකම ලස්සනක් දකින්න පුරුදු වෙන්න. මම නිතරම මටම කියා ගන්න දෙයක් තියෙනවා. සිටුවේෂන් එකකට බැරි වුණා මාව බිඳලා දාන්න. මගේ ජීවිතේ නතර කරන්න. ඒ හැම සිටුවේෂන් එකක්ම මගේ ජීවිතේ හැඩ කළා. හැම නරක කාලයකටම පස්සේ ආවේ මගේ ජීවිතේ සතුටුම ලස්සනම කාල පරිච්ඡේද. හැම මොහොතකම මම මේ ටික මටම කියා ගන්නවා. ඔයත් මේ විදිහට හිතන්න. නිතරම ඔයා මේ විදිහට හිතනකොට ඔයාටත් නොදැනීම ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් දැනෙයි. මම හිතනවා අද එපිසෝඩ් එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. ඒ නිසා මම පුංචි ඉල්ලීමක් කරනවා ඔයාලගේ. මේ එපිසෝඩ් එක ඔයාගේ හිතට දැනුණා නම් ෂෙයා කරන්න. ඔයාගේ යාළුවෝ අතරෙත්. මේ වචන අවශ්‍යම කෙනෙක්ටත් අහන්න. මේ වචන ටිකෙන් මේ ලෝකේ ඉන්න කාගේ හරි හිතකට සැනසීමක් ශක්තියක් ගේන්න පුළුවන් නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. මගේ පොඩ්කාස්ට් එක ආදරෙන් වැළඳගත්ත මා වහන ඔයාලා හැමෝගේම ආදරණීය කමෙන්ට් වලට ගොඩාක් ස්තුතියි. බාධක හමුවේ නොසැලී ඉන්න හැමෝටම එක හා සමානව ශක්තිය ධෛර්යය ලැබේවා. ගිහින් එන්නම් ඔයාගේ ලස්සන ජීවිතයට ජය වේවා.